එතකොට ඉගෙනුම් අරමුණු තමයි මෙන්න මේ කියන දේවල්. ඊට පස්සේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට පොඩි අදහසක් ලැබේවි. ඒ කියන්නේ AI කියලා කියන්නේ මොකක්ද සහ AI tools කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ. එතකොට මෙතනදී ඔයාට චුට්ටක් එක ඔලුවට යන්න පුළුවන්. මම ඊළඟ ප්‍රසන්ටේෂන් එකේදී මේ ගැන කතා කරන හින්දා මම මෙතනදී ආයේ ගැන ලොකුවට සාකච්ඡා කරන්න යන්නේ AI tools කියලා කියන මොකද artificial intelligence කියන්නේ මොකක්ද කියන කාරණේ. ඊට පස්සේ machine learning කියන එක මොකක්ද කියන එක. ඒ කියන්නේ AI පද්ධතියකට දත්ත මගින් ඉගෙන ගන්න පුළුවන් කියන කාරණේ. ඊට පස්සේ generative AI කියලා කියන්නේ මොකක්ද කියන ඉතින් සාමාන්‍ය AI එකට වඩා generative AI වල තියෙන වෙනස්කම් මොනවද? ඊට පස්සේ AI වල තියෙන ඵලදායීතාවය සඳහා මොනවද තියෙන ප්‍රවේශයන් කියන එක දේවල් ටික. ඊට පස්සේ prompt engineering ගැන සාකච්ඡා වෙනවා. prompt එකක් කියලා කියන්නේ මොකක්ද? AI වලදී මොකක්ද මේ prompt වලින් කරන්න පුළුවන් දේවල්? ඊට පස්සේ prompt වලින් කරන්න බැරි දේවල් මොනවද? prompt අපි කරද්දී අපිට වරදින තැන් මොනවද? මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඊළඟට AI අපිට ඕනේ වෙන්නේ මොන වගේ කාරණයකටද? AI පාවිච්චි කරාම ගොඩක් කට්ටිය හිතනවා අපේ වැඩ කටයුතු පහසු වුණාට අපේ හිතීමේ හැකියාව දුර්වල වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ දේවල් වලදී කොහොමද අපි අපේ හිතීමේ හැකියාව එහෙම නැත්නම් විචාරාත්මකව කොහොමද අපි තියෙන හිතීමේ හැකියාව තියනවට වඩා හොඳ මට්ටමක තියාගන්නේ. ඊළඟට AI එකක් එක්ක මිනිස්සු පාවිච්චි ගනුදෙනු කරද්දී පරිස්සම් වෙන්න ඕනේ දේවල් මේ වගේ කාරණා. හරි. එතකොට මේකේ අංක 1 දැන් මට මෙතෙන්ට තමයි ඇත්තටම පුතේ එන්න ඕනම තිබ්බේ. දැන් ඔයාලගේ අපි ක්ලාස් එකේ ගත්තොත් එහෙම දැන් මේ දක්වා කිව්වේ නැති වුණාට දැන් අද මෙන්න මේ දේ මම කතා කරනවා. දැන් ඔයාලගේ මේ පාඨමාලාවේ ඔයාලට රෙජිස්ටර් වෙන්න ඕනේ කරන තැනක් තියෙනවා. මෙතන මේ නිල් පාටින් දාලා තියෙන https ඊට පස්සේ ai4all.aisrilanka.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වුණාට පස්සේ තමයි මේ කෝස් එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන සියලුම කටයුතු සහ සහතිකය ලබා දීමේ කටයුතු වලදී මේකේ තියෙනවා පොඩි වැඩ ටිකක් ඔයාලට කරන්න. ඒ කියන්නේ ඉදිනදා උගන්වන දේවල් පාවිච්චි කරලා මේ LMS එක ඇතුලේ තියෙන ප්‍රශ්න ටිකක් තියෙන. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒ උත්තර දුන්නාට පස්සේ ඒකට අදාළව තමයි ඔයාලට එක එක මොඩියුල් එක සම්පූර්ණ කරාට පස්සේ ඔයාලගේ සහතික පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒකින්ද මෙතනින් එහාට පුතේ මේක චුට්ටක් බලා ගන්න. අනිවාර්යෙන් මේක රෙකෝඩින් එක මම හෙට දවසේ වෙද්දි ගෲප් එකට දානවා. එතකොට ආපෞසරයක් මේ වීඩියෝ එක බලලා මේකේ තියෙන දේවල් ටික හොයලා මේ වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට රෙජිස්ටර් වෙද්දි අනිවාර්යයෙන්ම ඔයාලගේ ලෑස්ති කරලා තියාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. හරියටම වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ. ඊට පස්සේ WhatsApp නම්බර් එක ඔයාලගේ දාද්දි අනිවාර්යයෙන්ම වැඩ කරන WhatsApp නම්බර් එකක් දාන්න. එහෙම නැති වුණොත් එහෙම හොයාගන්න බැරි වෙන ඔයාලට අනිවාර්යයෙන්ම මොකද කියන්නේ group එකේ සමහරලාට ඔයාලට messages personal messages දාන්න සිද්ධ වෙයි මොනවා හරි ගැටලු සම්බන්ධයෙන්. ඒකින්ද අනිවාර්යයෙන්ම වැඩ කරන ඊමේල් එකක් සහ ඒක Gmail address එකක් වීම තමයි වඩා සුදුසු. ඒ කියන්නේ සමහරලාට තියෙන්න පුළුවන් වෙන වෙන ආයතන වලින් ගත්ත ඊමේල් ඇඩ්‍රස් තියෙන්න පුළුවන්. වඩා සාර්ථකයි Gmail address එකක් ඔයාලා දෙනවා නම්. ඒ විදිහට මෙන්න මේ ඒ ටික ලෑස්ති කරගෙන මෙන්න මේකට ඔයාලා එන්න ඕනේ. හැවිලි වල මේ වෙබ්සයිට් එකේ මේ ඇඩ්‍රස් එක ගහලා ටයිප් කරලා එන්ටර් කරලා මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. ඒ ආවට පස්සේ ඔයාට දකින්න හම්බ වෙනවා අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වුණත් බලන්න පුළුවන් LMS access කියලා දම් පාට බටන් එක. සමහරවිට දම් පාට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. මෙන්න මේ LMS access කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ LMS portal කියලා දාලා login කියලා බටන් එකක් දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේක උඩ
ක්ලික් කරන්න. එහෙම නැත්නම් ෆෝන් එකේ නම් ටච් කරන්න. එක ටච් කරාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක්. මේකේ ඔයා කලින් මේකේ රෙජිස්ටර් වෙන්න වගේ විස්තර නැහැනේ. ඒ හින්දා මෙන්න මේ පහළ තියෙන කහ පාට රවුම යටින් තියෙන රවුමේ ක්ලික් කරන්න. එතකොට මේකෙන් පුළුවන් වෙනවා sign up here කියන එකට එන්න. sign up here එකට ආවට පස්සේ ඔයාට දකින්න පුළුවන් මෙන්න මෙහෙම තැන. එතකොට මෙතනදී first name කියන එකට ඔයා දෙන්න නමේ මුල් කොටස. ඊට පස්සේ last name කියන නමේ මැද හරි අග හරි කොටස. එතකොට මේකෙදි සම්පූර්ණ අර වාසගමත් එක්ක නම දෙන්න එපා. එහෙම වුණොත් එහෙම මේක ගොඩාක් දිග වෙනවා. ඒ හින්දා නම් දෙකක් තිබුණාම හොඳටම ඇති. ඊළඟට user name එක. user name එක දෙද්දි වඩා සුදුසුයි ඔයාගේ නම සහ මොකක් හරි ඒ විදිහට නමත් එක්ක තව මොන හරි කොටසක් දාන්න. එතකොට සමහර වෙලාවට මේකෙදි කලින් දීලා තිබ්බ user name එකක් තිබ්බොත් එහෙනම් උදාහරණයක් විදිහට අපි තුමු දැන් මෙතන නවීන් 13 ඔයා මෙන්න මේ තියෙන නවීන් 1385 කියන නම්බර මේ user name එකම දුන්නා කියලා. එතකොට සමහර වෙලාවට කලින් දීලා රෙජිස්ටර් කරලා තිබ්බ එකක් වුණොත් එහෙම ඒ user name එක ගන්න බැරි වෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම user name එකක් දෙද්දි ඒක ප්‍රවේශම් සහගතව දෙන්න. ඊළඟ කාරණේ තමයි මෙතන ඔයා ටික් කරන්න ආයම ස්ටුඩන්ට් කියන එක දැනට ටික් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන පුතේ මේ කෝඩ් නම්බර් එක මෙතන මගේ දාලා තියෙන මේ කලින් ගෲප් එකේ තිබ්බ කෝඩ් නම්බර් එක ඔයාලගේ වැඩේට අදාළව. හැබැයි මෙතන ඔයාලා අනිවාර්යයෙන්ම මේක ලියලා තියාගත්තත් කමක් නැහැ. v.3.13 මං අයිත් කියනවා v.3.13 මං අපහු මෙතන ටයිප් කරන්නම්කෝ. ඒක v.3 මෙන්න මේක අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්න. හරිද? මේක තමයි අලුත් කෝඩ් එක. මේක කොහෙද ටයිප් කරන්නේ? group number එක ඇතුලේ. එහෙම නැත්නම් select your group කියන එකට ඇතුලේ v.3.13 කියන group එක තමයි select කරන්නේ. ඒක අනිවාර්ය එකක්. ඊට පස්සේ මෙතන දකින්න පුළුවන් ඔයාලට email එකක් දෙන්න. ඔයාලගේ මං කිව්වා වැඩ කරන Gmail එකක් කියලා. ඒක. ඊට පස්සේ phone number එකට දෙන්න ඔයාගේ phone number එක. ඊට පස්සේ group එකේ මෙතන මං ආයෙත් දාන්නම් B. මොකද මම මේක මෙච්චර මේ සැලකිලිමත් වෙන්නේ ඔයාලට අනිවාර්යෙන් ගැටලු වෙනවා මේක හරියටම දාගත්තේ නැත්තම්. v.3.13 තමයි දාන්නේ. වෙන අනිත් ඒවා දාන්න එපා. එහෙම වුණොත් එහෙම ගැටලු පැහැදිලිව ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක හින්දා ඒක ඔළුවේ තියාගන්න. right. ඊළඟට group එක දැම්ම. ඊට පස්සේ password එක දැම්මා. ඔය ටික කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් create account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන tick mark එකක් දාන්න කියලා කියනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඔයා වැඩ කරගෙන යද්දි මෙන්න මෙහෙම error message එකක් එන්න පුළුවන්. මේ විදිහේ error message එකක් එන්න පුළුවන්. එතකොට page එක refresh කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් ආවොත් එහෙම මෙන්න මේ දීලා තියෙන WhatsApp number එකට ඔයා WhatsApp message එකක් දාන්න. එතකොට මට check කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දැන් මෙතන ඉන්න පුළුවන් සමහර වෙලාවට මං අර දුන්න v.3.13 කියන group එකට අදාළව WhatsApp group එකක් තියෙනවා. මෙන්න මේ WhatsApp group එකට සම්බන්ධ නොවිච්ච කට්ටිය ඉන්න පුළුවන්. හරිද? ඒක හින්දා ඒ WhatsApp group එකට සම්බන්ධ නොවුණු කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙයාලා මේ WhatsApp group එකට v.3.13 කියන group එකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාලගේ certificate වැඩවලදී හරි මේ තමයි course එකට අදාළව කටයුතු වලදී ගැටලු කියන ඒවා බරපතල විදිහට මතුවෙන්න පුළුවන්. හේතුව තමයි දැන් මම අද පළවෙනි දවසේ හින්දා group දෙකකට මම messages දැම්මා courses ගැන
කෝස් එකේ තියෙන ටයිම් එකට අදාළව තියෙන Zoom link එක. හැබැයි ඊළඟ දවසේ ඉඳලා මම මෙන්න මේ V.3.13 කියන group එකට WhatsApp group එකට විතරයි පාඨමාලාව සම්බන්ධයෙන් අනිත් විස්තර සියලුම දේවල් දැනුවත් කිරීම කරන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ group එකට register වෙන්න. ඒ register වීම විතරක් මදි. අනිත් කාරණේ තමයි ඔයාලට සිද්ධ වෙනවා Google form එකක් ඔය B.3.13 group එකට මම දාලත් ඇති. සමහරවිට මම ඒක දැම්මේ නැත්නම් අයිත් දාන්නම්. ඒ group එකේ ඔය කියන Google form එක fill කරලා නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක fill කරන්න. හේතුව එහෙම නැති වුණොත් එහෙම ඔයාලව LMS එකට registration වලදී ගැටලු සහගත වෙන්න පුළුවන් හින්දා අනිවාර්යයෙන්ම LMS එකට register වෙද්දී ඔයාලා ඔය කියන Google form එක fill කරලාද නැද්ද කියන එක check කරනවා. එහෙම check කරලා කාගේ හරි email එකක් බලද්දි එයා Google form එක fill කරලා නැත්නම් LMS එකේ registration වෙන්නේ නැති වෙයි. ඒ හින්දා ඒක අනිවාර්ය කාරණයක්. ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ WhatsApp group එකේ ඉද්දි මෙන්න මේ දේවල් ගැන ඔයාලා සැලකිලිමත් වෙලා messages දාන්න කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම හැම කෙනාටම ගෞරවයෙන් සලකන්න ඕනේ. ඊට පස්සේ එයාලට personal messages දාලා එහෙම නැත්නම් වෙන මොන හරි ගැටලු සහගත ඒවා හම්බුනොත් එහෙම group එකෙන් අයින් කරනවා. ඒ වගේම group එකට අදාළ එහෙම නැත්නම් AI සම්බන්ධයෙන් තවහකාට කවුරු හරි කෙනෙක් දැනගන්න හොඳයි කියලා හිතන ඕනම දෙයක් group එකට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට අපි බොහොම එකඟයි. ඒ වගේ අපි සතුටුයි යාලේ මේ වගේ දේවල් කරනවා නම්. ඊළඟ කාරණේ තමයි අපි දැන් messages දැම්මහම ඔයාලට ඒ group messages එකට reply එකක් තිබුණොත් එහෙම වඩා හොඳයි. එහෙම නැති වුණොත් එහෙම ඒක ගැටලුවක්. එතකොට දැන් මේ group එකට චුට්ටකට එක දරුවෙක් දාලා තියෙනවා. එයා මේ class එකේ ඉන්නවද දන්නේ නැහැ. මට personal message එකක් දාපු කෙනෙක් ඉන්නවා Google form එක fill කරා ඒත් AI group එකට add වෙලා නැහැ කියලා. එයා මේ group එකේ මේ වෙලාවේ class එකේ ඉන්නවද පුතේ? මට චූට්ටක් ඉන්නවනම් ඔයාලා message එකක් එවන්නකෝ group එකට. එහෙම ඉන්නවද එයා? හරි. මම එයාට වෙනම message එකක් දාන්නම් එහෙනම්. හරි. ඊළඟ දේ තමයි මෙන්න මේවා. personal messages යවන්න එපා. ඊට පස්සේ personal මොන හරි ප්‍රශ්න තියෙනවනේ ඒව මට දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. voice messages ඕනනම් දාන්න පුළුවන්. මේ කියන දේවල් සාමාන්‍යයෙන් group එකක කටයුතු කරද්දී ඔයාලට තියෙන දේවල්. ඒ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට එවන්න. මම බලන්න. right. ඊට පස්සේ දැන් ඔන්න learn එක සම්බන්ධයෙන් ඔයාට කියන්න තියෙන මෙන්න මේ කාරණා ටික. අපි දැන් lesson එකට යම් බලන්න. අද දවසේ කතා කරන්නේ මොනවද කියලා. එතකොට අද දවසේ පළවෙනි දවසේ ඉඳන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලට ටෙස්ට් එකක් තියන්න. හැබැයි අද කතා කරන දේවල් වල ටෙස්ට් එක මම ඊළඟ දවසට අනිවාර්යයෙන්ම ගන්නවා. right. right. අපි දැන් ආයෙත් පාඩමට යමු. right. එතකොට මේකේ ඔයාලට පටන් ගන්නකොට මට මෙන්න මේ දේවල් ටික ඉස්සෙල්ලා කියන්න තියෙනවා. AI කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. AI එකක් කියලා කියන්නේ
මෙන්න මෙහෙම කාරණයක්. ඔයාලට පේනවා ඇති මේකේ දකින්න පුළුවන් දේවල් ටිකක්. ඒකෙදි කියනවා AI එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. මොකක්ද AI එකක් කියලා කියන්නේ? කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ මූලික සංකල්ප සරල ක්‍රියාකාරකම් මගින් අපිට අඳුන ගන්න පුළුවන්. එතකොට ඒක දැනට ඔයාලට නිකන් එක සැරේට නිකන් කිව්වට පස්සේ මොකද්ද කියලා හිතෙයි. ඒ වුණාට අපි චුට්ට අපි ඔක කතා කරමු. එතකොට ඔයාට අයිඩියා එකක් යාවි. අපි ඒක නිකමට වගේ මෙහෙම හිතුවා. AI එකක් කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? AI එකක් කියලා කියන්නේ පරිගණක පද්ධතිය. හැබැයි මේ පරිගණක පද්ධතියේ තියෙන විශේෂත්වය මොකද්ද? මිනිස්සු වගේ හිතන්න පුළුවන්. ඊට පස්සේ එහෙම හිතලා ඉවර වෙලා එයාලට අලුත් දේවල් හදලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕක මම අර කලින් ප්‍රසන්ටේෂන් එකේ මේකට චුට්ටකට කලින් මම කතා කරපු ප්‍රසන්ටේෂන් එක තිබ්බනේ. ඒකේ ඔන්න ඕක තිබුණා පුතේ. මම පොඩ්ඩක් ඕක කියන්නම් ඔයාට. මෙන්න මෙහෙම දෙයක් විදිහට. ඔයාට දකින්න හම්බුන කලින් ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ එක ස්ලයිඩ් එකක් පෙන්වන්නම්කෝ. එතකොට ඔන්න අදහස ඔළුවට යනවා. මෙන්න මේක බලන්න. මේ බලන්නකෝ. AI කියලා කියන්නේ මොකද්ද? සිතීම අවබෝධ කර ගැනීම හා ඉගෙන ගැනීම වගේ මානසික ක්‍රියාවලියන් කරන්න පුළුවන් පරිගණක වැඩසටහන්. සාමාන්‍යයෙන් මිනිස් බුද්ධිය අවශ්‍ය වෙන කොග්නිටිව් ටාස්ක් සම්පූර්ණ කළ හැකි පරිගණක වැඩසටහන් තමයි AI tools කියලා කියන්නේ. කියන්නේ අපිට මිනිස්සුන්ට වගේ හිතන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ හරහා එයාට අලුතෙන් දේවල් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඔයාලා දැන් ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තට පස්සේ විභාගෙදී අර ඉස්කෝලේදී ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා ඒ දැනුමෙන් දෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න. එතකොට ප්‍රශ්නවලට උත්තර දෙනකොට අපි අර අලුතෙන් දේවල් හිතලා තමයි ඒකේ පිළිතුරු විදිහට දාන්නේ. ඒකේ අදහස තමයි අර තිබ්බ දැනුම පාවිච්චි කරලා එයාට පුළුවන්කම තියෙනවා අලුතෙන් දේවල් නිර්මාණය කරලා දෙන්න. ඕකට වචනයක් කියනවා ජෙනරේටිව් AI කියලා. මේ තියෙන ඔන්න ඔය අදහස තියෙන එක. කියවලා බලන්නකො චූට්ටක් මම ටයිම් එකක් දෙන්න. මේකේ තියෙනවා ජෙනරේටිව් AI කියන එකට දීලා තියෙන අයිඩියා එක කොහොමද කියලා. ජෙනරේටිව් AI. ජෙනරේටිව් AI යනෝ පරිශීලකයා ලබා දෙන තොරතුරු. ඊට පස්සේ පරිශීලකයා ලබා දෙන තොරතුරු වරහන් ඇතුලේ ප්‍රොම්ප්ට් කියලා තියෙනවා. මත පදනම්ම ලිඛිත කරුණු රූප වීඩියෝ හෝ වෙන නව දෑ නිර්මාණය කළ හැකි පද්ධතියකි. ඒ කියන්නේ කම්පියුටරේ පාවිච්චි කරන කෙනා දෙන තොරතුරු තියා බියම කරලා අලුතෙන් දෙයක් එයාට හිතලා නිර්මාණය කරන්න පුළුවන් හැකියාව. එතකොට ඕකට තමයි ජෙනරේටිව් AI කියලා කියන්නේ. එතකොට අපි මේ කතා කරන්න අලුත් යුගයේ තියෙන ජෙනරේටිව් AI. එතකොට ජෙනරේටිව් AI ගත්තොත් එහෙම අපි මේ එදිනෙදා කතා කරන කාරණේදී ඉතා වැදගත් කොටසක්. ආපහු සැරයක්
අපේ අනිත් ස්ක්‍රීන් එකට යන්. එතකොට ඒකේ තියෙන දේවල් ටික බලමු. දැන් එතකොට ඔයා දන්නවා මේකේ අලුත් දෙයක් මොකද්ද? AI එකක් කියන්නේ මොකද්ද කියන එකට චූටි අදහසක් ඔළුවේ තියෙනවා. ඊට පස්සේ AI එකක් වැඩ කරන්නේ කොහොමද? AI එකක් දැන් ඔයාලා දැන් AI වලින් ඔයාලා AI පාවිච්චි කරන කට්ටිය මෙතන ඇති. හැබැයි මේකට අවශ්‍ය කරන යා දැන් අපි කිව්වොත් එහෙනම් පින්තූරයක් හදලා දෙන්න කියලා පින්තූරයක් හදලා දෙනවා. සින්දුවක් ලියලා දෙන්න කිව්වොත් සින්දුවක් ලියලා දෙනවා. එහෙම නැත්නම් කතාවක් ලියලා දෙන්න කිව්වොත් කතාවක් ලියලා දෙනවා. හැබැයි මෙයාට කොහෙන්ද මෙච්චර දේවල් කරන්න පුළුවන් හැකියාවක්. ඒක තමයි මෙන්න මේ අදහස තියෙන්නේ. AI එකක් වැඩ කරන්නේ අපි මෙයාට කලින් data දෙන්න ඕනේ. ඒ data දුන්නට පස්සේ ඒවා තමයි මෙයාගේ ඉගෙන ගන්න ඕන කරන මූලික දැනුම වෙන්නේ. මෙන්න මේ දැනුම භාවිතා කරලා තමයි අපිට තියෙන්නේ ඔයාලට අපිට ඔක්කොටම මේ කාරණේ සිද්ධ කරගන්න. ඒකේ අදහස තමයි අපි දෙන data මත පදනම් වෙලා තමයි AI එකක් කටයුතු කරන්නේ. අලුත් දේවල් අපිට දෙනවා නම් එයා බලන්නේ එයා ළඟ තිබ්බ data තමයි. බැරි වෙලාවකත් අපි වැරදි data දීලා තිබ්බොත් එහෙම එයා අපිට දෙන්නේ වැරදි විස්තරයක්. කොහොමද තව චුට්ටක් සාකච්ඡා කරලා බලමු. එතකොට අනිවාර්යයෙන්ම AI සිස්ටම් එකක් හැදුවට වැඩක් නැහැ. මෙයාට ඉගැන්නුවේ නැත්තම් හරියට ඒ කියන්නේ හරි දැනුම හරි විදිහට නිවැරදි විදිහට දුන්නේ නැත්නම් එයාගෙන් අපිට වැඩක් ගන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලා ලෝකේ කතා කරන Gemini, ChatGPT, එහෙම නැත්නම් Claude, එහෙම නැත්නම් DeepSeek, තව ගොඩක් තියෙනවා Perplexity, ඒ වගේ දැන් AI ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් Meta AI වෙන්න පුළුවන්. ඒකට මේ මොන AI එකක් ගත්තත් මෙයාලගෙන් වැඩක් කරගන්න නම් ඒ වැඩේට අදාළව ඕන කරන දැනුම මීට කලින් දීලා තිබුණ නැත්නම් මෙයාගේ වැඩේ හරියට අපිට කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ AI ගැන සම්බන්ධයෙන් තියෙන සීමා ටික තවමත් කළ නොහැකි සීමාවන් මොනවද? ඒ වගේම AIට තියෙන මොනවා හැබෑ ශක්තියින් මොනවද? හැබෑ හැකියාවන් මොනවද කියන කාරණය. ඊට පස්සේ ඇයි AI එකක් වැඩ කරද්දී මේකේ මැද මිනිසෙක් ඉන්න ඕනේ. මිනිසෙක් නොහිටියොත් මොකද්ද වෙන්නේ කියන දේ ගැන ඔළුවේ අදහසක් තියෙන්න ඕනේ. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ AI එකක් පාවිච්චි කරද්දී මේ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් ඔයාලා අන්තිමව තේරුම් ගන්න මෙන්න මේ කාරණා ටික. එතකොට මේකෙදි තාක්ෂණික වචන තියෙන්න පුළුවන්, සමහරවිට prompt එකක් කොහොමද ලියන්නේ තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෙම එකක් වෙන්න පුළුවන්. අපි ඊළඟ එකට යන්කෝ බලන්න. හරි. මෙන්න තියෙනවා. ආපහු සැරයක්. කෘත්‍රිම බුද්ධිය anu කුමක්ද? මේකේ ඔන්න පුතේ හරි හොඳ පැහැදිලිව ලියලා තියෙනවා. අපිට ඔයාට ඕන කරන විස්තර ටික. මේ බලන්නකෝ. මේක චුට්ටක් කියවලා බලමු. මේකේ තියෙනවා කොහොමද සිතීමේ කාර්ය. මිනිසෙකු විසින් හිතලා මතක තියාගෙන ඉගෙන ගන්න කරන ඕනම මානසික ක්‍රියාවල තමයි සිතීමේ කාර්යය. නැත්නම් cognitive task කියලා කියන්නේ. artificial intelligence වලින් කරන්නේ මොකද්ද? මෙන්න මේ හැකියාව කම්පියුටර් එකක් හරහා කරන එක. පොඩි දරුවෙකුට බයිසිකල් පදින්න උගන්වන එක පරිගණනෙත් වැඩ කරන්න පුරුදු කරනවා කියන එක තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඕකට හොඳ වීඩියෝස් එහෙම තියෙනවා මේ දවස්වල අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ එකට යන්කෝ බලන්න. දැන් දන්නවනේ. එතකොට AI එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. cognitive task එහෙම නැත්නම් ඉගෙනීමේ සිතීමේ ක්‍රියාවලියේ මූලික සංකල්ප ගැන මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ ගත්තොත් එහෙම ඔයාට දකින්න පුළුවන් මිනිස් මොලෙන් සිදු කරන ඕනෑම ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේරුම් ගන්නවා වෙන්න පුළුවන්. අලුත් පාඩම් ඉගෙන ගන්න මේ වගේ ඕනම එකක්. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් ඔයාලා අපි කරන දේවල් ටික නෙමේ තියෙන්නේ. AI එකටත් මේ වැඩේ මිනිස්සෙක් කරන විදිහටම කරන්න.
කරන එක තමයි මේකේ කරන්නේ. හැබැයි මෙතනදී එයා විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකක් හරි මෙන්න මේක ඉතා වැදගත් පුතා. pattern recognition එහෙම නැත්නම් pattern detection කියලා කියනවා. ඒ කියන්නේ මොනවා හරි එයාට අපි AI එකට data ටිකක් දුන්නොත් එහෙම මේ data ටික ඇතුලේ මොනවා හරි රටාවක් හොයාගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ රටාව එයාට ගොඩක් වැදගත් එයාගේ වැඩ කටයුතු වලදී. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඒ රටාව හරියට හොයාගන්න බැරි වීම මත ප්‍රශ්නකාරී ගැටලුකාරී තැන්වලට AI එක මූණ පාන්න සිද්ධ වෙනවා. එහෙම නොවි AI එකක් වැඩ කරනවා අනිවාර්යයෙන්ම AI එකක් ඇතුලේ මෙන්න මේ යම් කරුණක් තේරුම් ගන්න අලුත් පාඩ ඉගෙන ගන්න වැරදි මතක තබා ගන්නවා කියන කාරණා අනිවාර්යෙන් AI එක ඇතුලේ අපි පදිංචි කරනවා. ඒක අනිවාර්යයෙන් මිනිස්සු හරි කවුරු හරි විසින් මේ AI එකට ඉගැන්වුවේ නැත්නම් එයා නිකන් හිතන්න සුපීරි හැකියාවක් තියෙන ඒත් කිසිම දැනුමක් අයිති වෙලා නැති ඉපදිච්ච ගමන්ම ඉන්න හොඳ මානසික ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා ආන් එහෙම දෙයක් තමයි AI එකක් වගේ වෙන්නේ. right ඊළඟ දේ අපි බලමු දැන් මෙයා කොහොමද මේක ඉගෙන ගන්නේ කියලා. AI එකක් ඉගෙන ගන්නේ කොහොමද? machine learning වෙන්නේ කොහොමද? මේකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. කම්පියුටරේට දෙනවා දත්ත ගොඩක්. හරිද? දත්ත ගොඩාක් දීලා ඒ දත්ත ඇතුලේ තියෙන රටා මොනවද කියලා මෙයාට ඉගෙන ගන්න ඉඩ දෙනවා. මේ රටා පාවිච්චි කරාට පස්සේ එයාට පුළුවන්කම තියනවා ඒ වගේ වෙන මොකක් හරි දුන්නොත් එහෙම කලින් තිබ්බ රටාවක් එක්ක මැච් කරලා මේක මොකක්ද කියලා අඳුනගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දෙනවා කියලා හිතුව මෙන්න මේ වගේ රතු පාට ඇපල් ගෙඩි ටිකක් දීලා අපි කියනවා මේ තියෙන්නේ ඇපල් කියලා. ඒ වගේම කහ පාටට මෙන්න මේ වගේ ෂේප් එකේ තියෙන රූපයක් දීලා කියනවා මේ තියෙන්නේ දොඩම්. ඒ විදිහට දීලා අපිට උගන්වන්න පුළුවන් මෙයාට විස්තර දෙන්න පුළුවන් මේ තියෙන්නේ ඇපල් මේ තියෙන්නේ දොඩම් කියලා. හැබැයි මෙන්න මේ රතු පාටෙන් දාලා තියෙන කාරණේ ගැන අපි ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ලබා දෙන වැරදි දත්ත හරි පක්ෂග්‍රාහී දත්ත මගින් නම් ඒ වගේ වෙලාවට සම්පූර්ණ ප්‍රතිඵලය වර්ධිනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් මෙතන රතු ඇපල් දීලා අපි කියන මේවට ඇපල් කියලා. හැබැයි ඊට පස්සේ AI එකට පෙන්වන අපි කොළ පාට ඇපල් ගෙඩියක්. හැබැයි කොළ පාට ඇපල් එයා ජීවිතේ පළවෙනි වතාවට දකින්නේ ඒ වෙලාවේ. එතකොට මෙයාට මේක අඳුන ගන්න පුළුවන්ද? බැහැ. ඉතින් AI සිස්ටම් එකක් කියලා කියන්නේ මෙයාගේ විශාල දත්ත ප්‍රමාණයක් මෙයාට ලබා දීලා මෙයාට ඉගන්වන්න ඕනේ. ඉගන්වුවට පස්සේ තමයි මෙයාගෙන් වැඩක් කරව ගන්න පුළුවන් වෙන්නේ. right. ඊට පස්සේ බලමු මේ machine learning කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් AI එකක් ඉගෙන ගන්නේ කොහොමද කියන කාරණේ. හරිද? එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? AI එකට data දෙනවා. data දීලා දෙන්න පුළුවන් ගොඩාක් දෙනවා. ඒ කියන්නේ මේ අපි හිතමු උදාහරණයක් විදිහට දාන්න පුළුවන් data තියෙනවා නම් ඒවත් ඔග්ග පිටින් මෙයාට පුරවනවා. පුරවලා ඉවර වෙලා එයාට කියනවා අර දීලා තියෙන data ඇතුලේ තියෙන සමානකම්. ඒ රූප තියෙන රූපවල හැඩය, පාට, එහෙම නැත්නම් ඒ වගේ බර කවුරු හරි දීලා දෙන මේ වගේ ඒ දේවල් පොදු ලක්ෂණ මොනවද කියන එක AI එකෙන් හඳුන ගන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අලුත්ම පින්තූරයක් දුන්න විට මීට පෙර හඳුනාගත් රටා හරිද භාවිතයෙන් එය කුමක්දයි නිවැරදිව තීරණය කරනවා. ආන්න මෙන්න මෙතනින් තමයි පුතේ වැදගත්ම කාරණේ. රතු ඇපල් විතරක් දීලා තිබ්බනම් කොළ ඇපල් ගෙඩියක් දුන්නොත් එහෙම සමහරලාට එයා හිතයි මේ දීලා තියෙන්නේ pear ගෙඩියක් කියලා. පැහැදිලිද? ඒ හින්දා AI එකට දෙන data තමයි ඉතා වැදගත්. data අඩුවෙන් දීලා තිබ්බොත් මෙයාට ඉගෙන ගන්න අවස්ථාව අඩු වෙනවා. එහෙමනම් AI එකක් ඉගෙන ගන්න මොනවද? දත් එකතු කර ගන්නවා, රටා හඳුන ගන්නවා, අනුමාන කරනවා මෙන්න මේකයි කියලා. ඊට පස්සේ දැන් generative AI වලදී මොකද වෙන්නේ? generative AI වලදී වෙන්නේ මෙන්න මේ කාරණේ. අපි දෙන උපදෙස්
අනුව සම්පූර්ණයෙන්ම අලුත් ලිපි කතා පින්තූර වීඩියෝ හෝ ගීත ස්වයංක්‍රීයව නිර්මාණය කරන්න පුළුවන් එකක්. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි භාවිතා කරන වචන සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන සිංහල හරි ඒ භාෂාවෙන් පරිගණකයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරලා මෙයාගෙන් පුළුවන් අපිට අපේ වැඩ ටික කරගන්න කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? එතකොට එහෙම නැත්තම් සමහර වෙලාවට කෙනෙකුට ගැටලු වෙන්න පුළුවන් හින්දා. right. ඊළඟට අපි අනිත් කොටසට යමු. ජෙනරේටිව් AI එකක් වැඩ කරන හැටි දැන් ඊළඟට බලන්න යන්නේ. එතකොට මේකෙදි මෙන්න මේ කාරණය. අපි කියනවා මෙයාට මට ලස්සන කවියක් දෙන්න කියලා. ඊට පස්සේ බලනවා මෙයා ලස්සන කවියක් කිව්වහම මොකක්ද කිය අදහස කියන එක මේකේ අදහස ගැන මෙයා පොඩ්ඩක් තේරුම් ගන්න බලනවා. ඒ තේරුම් ගැනීම තුල තමයි එයාගේ අවුට්පුට් එක එන්නේ. හරිද? පරිගණකයේ විසින් අප විසින් ලබා දුන් වචනවල පසුබිම් අර්ථය සන්දර්භය විශ්ලේෂණය කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? Taman සතු විශාල දත්ත ආශ්‍රයෙන් ක්ෂණයකින් කවියක් හෝ පින්තූරයක් හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් පරිගණකයේ AI එකටත් මෙන්න මේක විදිහට කරන්න පුළුවන්. නිර්මාණය කළද පරීක්ෂා කරලා බල අවශ්‍ය දේ තවදුරටත් වෙනස්කම් සිද්ධ කරන්න කියලා කියන්න පුළුවන් එයාටම. AI එකටම කියන්න පුළුවන්. දැන් මොකද්ද ඊළඟ කාරණේ? Gen AI එහෙම නැත්නම් ජෙනරේටිව් AI වලින් අපිට මොනවද තියෙන වාසි? කාර්යක්ෂමතාව ඉහළ නම් වන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාම එක වගේ කාර්යයන් කරනවා නම් මෙයාට AI එකට අපිට කියන්න පුළුවන් මේ ටික ඔයා කරන්න. අපිට එතකොට මේ කාලේ වෙන වැඩකට අපිට යොදා ගන්න පුළුවන් ප්‍රයෝජනවත් විදියට. වැරදි අවම කරගන්න පුළුවන්. ඒ කිව්වේ අපි ලියන මොනවා හරි ડોකියුමන්ට් එකක් තියෙනවා නම් මේකේ ව්‍යාකරණ වැරදි එහෙම නැත්නම් නොගැලපීම් මේ වගේ දේවල් අවම කරගන්න එහෙම නැත්නම් අයින් කරගන්න පුළුවන්. දත්ත ගොඩාක් තියෙනවා නම් අපිට අර මිනිස්සුયો විදිහට මේවා බලලා විශ්ලේෂණය කරනවට වඩා බොහොම කෙටි කාලෙකින් දත්ත ගොඩක් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මොනවද? AI සතු දුර්වලතා සහ සීමාවන්. මම අර කලින් කිව්වේ වැරදි තොරතුරු ඇතුළත් කළහොත් වැරදි ප්‍රතිදානයක්ම ලැබේ. හරියට අපි අර පිනක් කරොත් ලැබෙන්නේ මොනවද? පින් කරොත් ලැබෙන්නේ අපේ විපාකත් එහෙම නැත්නම් අපිට වෙන්නේ පුණ්‍ය කර්ම වලට අදාළ හොඳ දේවල්. හැබැයි පව් කරොත් අපිට ලැබෙන්නේ පව් වලට අදාළව තියෙන නරක දේවල්. මෙතනත් ඒ වගේ තමයි. අපි වැරදි තොරතුරු දීලා තිබ්බොත් එමේ AI එකට data දීලා තිබ්බොත් මේ data වැරදි data නම් අපිට හම්බෙන්නේ වැරදි information එකක් අනිත් පැත්තට AI එකකින්. මෙන්න මේ අපි දැන් කලින් කතා කරමු මෙන්න මේ hallucinations. මෙන්න මේක පුතේ ඉතා වැදගත් කාරණයක්. දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මේක ඕනනම් කොලේක ලියා ගන්නත් පුළුවන් අවශ්‍ය නම් නැත්නම් මේක ප්‍රසන්ටේෂන් එකේ නැත්නම් අපි රෙකෝඩින් එක දානවා ඒකෙත් තාපුසරයක් බලන්න මෙන්න මේක. hallucinations කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. සමහර අවස්ථාවලදී කිසිසේත්ම සත්‍ය නොවන සම්පූර්ණයෙන්ම බොරුතුරු ඊටමත් විශ්වාසයෙන් සත්‍යතුරු ලෙස පෙන්වන්න උත්සාහ කරනවා. ඒකේ අදහස මෙන්න මේමයි. උදාහරණයක් විතර මෙහෙම හිතමු. දැන් ලංකාවේ ඉන්නව කොහේ හරි ওই ගමක මිනිහෙක් ඉන්නවා. සුනිල් සෙනවිරත්න කියලා මිනිහෙක් ඉන්නවා. අපි AI කින් අහනවා සුනිල් සෙනවිරත්න කියලා කෙනෙක් ඔයා දන්නවද කියලා. දැන් හැබැයි AI එක එතකොට ඒ වගේලා සුනිල් සෙනවිරත්න කියන මිනිහයා ගත්තොත් ගමේ ඉන්න මිනිහයා එහෙම කිසිම ප්‍රසිද්ධ වෙන දේවල් කරලා නැහැ කියනවා පොතක් ලියලවත් එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම මොනවා හරි ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ඉලි විශේෂයෙන් ජාත්‍යන්තරයට එහෙම නැත්තම් ලංකාවේ මට්ටමින් කතා කරපු චරිතයක්වත් අඩුම තරමේ මේ මැර වැඩක්වත් එහෙම කරලා දැන් අපි හිතමු දැන්
පාතාලේ මිනිස්සු ඉන්නේ. ඒ වගේ කරලා සමාජයේ ප්‍රසිද්ධ වෙච්ච එහෙම කිසිම දෙයක් නැහැ. බොහොම නිශ්ශබ්ද සාන්ත මිනිසෙක් කියලා. හැබැයි දැන් ඕක ඇහුවට පස්සේ ඒ අයකින් සුනිල් සෙනවිරත්න ඇහුවාද කියලා පස්සේ මෙයා අපිට කියනවා සුනිල් සෙනවිරත්න කියලා කියන්නේ ලංකාවේ හිටිය ප්‍රසිද්ධ ලේඛකයෙක්. මෙයා මෙන්න මේ වගේ පොත් ගණනාවක් ලියලා තියෙනවා කියලා ලියපු පොත්වල නමුත් දෙනවා. ඊට පස්සේ මේ පොත්වල මෙන්න මේ පොතට රාජ්‍ය සම්මාන හම්බුණා. ඒ වගේ ජීවිතේට අපි හිතන්නේවත් නැති දේවල් ටිකක් මෙයා මනස්ගත විදිහට මවලා කියනවා. මේකට තමයි අපි කියන්නේ හැලුසිනේෂන්ස් කියලා. අනිවාර්යයෙන්ම ඔය AI ඉගෙන ගන්නවා නම් හැලුසිනේෂන්ස් ගැන දැනගෙන ඉන්න ඕනේ. හැලුසිනේෂන්ස් ගැන දන්නේ නැහැ කියලා කියන කවුරු හරි AI ගැන ඔය මොන දේවල් ඉගෙන ගත්තත් තේරුමක් නැහැ. මොකද හේතුව අපිට දෙන අවුට්පුට් එක සම්බන්ධයෙන් ගැටලු තියෙන්න බෑ. හැලුසිනේෂන්ස් තියනවද නැද්ද කියන එක හොයාගන්න බැරි නම් ඔයාට. ඕකේ. හරි. ඊළඟට අපි කතා කරමු මෙන්න මේක. AI වල ප්‍රයෝජනවත් මෙවලා. එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? බලන්න chat bot විදිහට අපිට පාවිච්චි කරමු ChatGPT, DeepSeek, Microsoft Copilot, ඊට පස්සේ image generation, DALL-E, Midjourney, ඊට පස්සේ මේක තව ගොඩාක් ඒවා තියෙනවා. මම නිකන් දැම්මේ නෑ ඔක්කොම ටික. Google Flow එකේ තියෙන දේවල් මම කතා කරලත් නෑ. ඊට පස්සේ AI writing වලට Grammarly, Quillbot, ඒ වගේ ඒවා AI design වලට, ඊමණ graphic වල Canva ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එක එක ඒ වගේ කරන්න පුළුවන් දේවල් ටික ඔයාට වෙන වෙනම දකින්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම AI chatbot එකක් ගත්තොත් එහෙම chatbot එක හරහා අපිට කරන්න පුළුවන් තමයි කතා බස් කිරීමට, ලිපි සාරාංශ ලිවීමට, අලුත් අදහස් ගන්න මේ වගේ ඒවා. ඊට පස්සේ image හදන්න, චිත්‍ර වලට දෙවෙනි එක ව්‍යාකරණ ඒ දේවල් හොයන්න, AI writing පාවලට පාවිච්චි Grammarly, Quillbot වගේ ඒවා. ඊට පස්සේ Canva ගත්තොත් එහෙම ඩිසයිනින් ඉක්මනට කරගන්න. ඊළඟ දේ තමයි මේ දේවල් ගැන ඔළුවේ දල අදහස තිබ්බට කවන්නේ උතේ දැනට. ඊට පස්සේ මේකේ ඇයි අපි වැඩවලට AI එකක් මැද ඉන්න ඕනේ මිනිස්සු විදිහට. සෑම විටම අවසාන තීරණේ මිනිසා සතුයි අතර AI සහායකයෙකු ලෙස පමණක් තබා ගන්න. ඔබගේ පුද්ගලික තොරතුරු රහස්‍ය තොරතුරු AI වෙබ් බඩ වලට ඇතුළත් කිරීමෙන් වළකින්න. ඒක ඉතා වැදගත් කාරණයක් විදිහට. මොකද ඔයාගේ ෆොටෝස් වගේ දේවල්, ෆෝන් නම්බර්ස් නම් තරමක් කවන්නේ. හැබැයි බැංකුවක බැංක් account numbers, එහෙම නැත්නම් passport numbers, identity numbers, මෙන්න මේ වගේ දේවල් කිසිම දවසක ඔයාගේ AI එකත් එක්ක ගනුදෙනු කරන වෙලාවට ඇතුළට දෙන්න එපා මොන්නම හේතුවක් නිසාවත්. හේතුව තමයි අපිට මේ ChatGPT වේවා, Gemini වගේ දේවල් මෙයාලා මේ අපිට මේවා නිකන් දෙන්නේ අපිට තියෙන ආදරයට නෙමෙයි. අනිවාර්යයෙන්ම අපි දෙන දත්ත හැම වෙලාවෙම මෙයාලගේ මම කියවන අර ජෙනරේටිව් AI වලදී AI එක ට්‍රේන් කරන data ඕනේ කියලා. එතකොට අපි මෙන්න මේ දෙන data එයාලා පාවිච්චි කරන්න ස්ටෝර් කරලා තියාගන්නවා. ඒ හින්දා ඔයාගේ ෆොටෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් account numbers වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ අත්‍යවශ්‍ය මොන හරි විස්තර තියෙනවා. ඒවා එකපාරක් AI එකට දුන්න කියලා කියන්නේ එයා අනිවාර්යයෙන්ම ජීවිත කාලෙටම ආයේ ඒක අමතක කරන්න නැති වෙන්න පුළුවන්. ඒක හින්දා කිසිම වෙලාවක ඔයාගේ data දෙද්දී අතිශය පුද්ගලික data තියෙනවා නම් මේවා දෙන්න එපා මොනම හේතුවක් නිසාවත්. හේතුව තියෙන්නේ අන් අයට එහෙම නැත්නම් වෙන මොනවා හරි කාරණයකට AI මේවා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙන හින්දා. ඒ වගේම තමයි AI පාවිච්චි කළා වෙන කෙනෙකුගේ ජීවිතයක් සම්බන්ධයෙන් ගැටලු සහගත දේවල් මොනම හේතුවක් නිසාවත් ඇති කරන්න හදන්නත් එපා. එහෙම වුණොත් ගැටලු වෙන්නේ තාමන්ට විතරක් නෙමෙයි වෙනවල. රයිට්. එතකොට පුතේ අද දවසේ පාඩම් වෙන්නේ මේ වගේ බොහොම සරල දේවල් ටිකක් තමයි අපි කතා කරේ. එතකොට ඔය ටික ඔයාට පුළුවන් කරගන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. අපේ වැඩේ බොහොම සරල දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඕක ගැන ඔළුවේ තියාගන්න පුළුවන් නම් අපේ වැඩේ සාර්ථකයි. ඉතින් බොහොම සරල දේවල් ටිකක් අද කතා කරේ. හැබැයි මේකේ තියෙන රෙකෝඩින්ග්ස් මම ගෲප් එකට දානවා. ඒ හින්දා ඔයාලට කාට හරි අද සම්බන්ධ වෙන්න බැරි වුණ කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් එයාට රෙකෝඩින් එක බලන්න පුළුවන්.